මේවා සමාජයට නම් වහ. පුළුවන් නම් ඔබ ගොඩ දාගන්න මේවා අහලා පින්විත. ඒකනේ ජීවිතය කියලා කියන්නේ. ජීවත් වෙන්න තියෙන එකක් නෙමෙයි පින්විත. අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ පින්විතනි මිනිස්සු ජීවිතයක් හදාගෙන ඒකේ ජීවත් වෙනවා. ඇත්ත කතාව තමයි පින්විතනි ඔබට ජීවිතයක් හම්බ වෙන්නේ. ඒවත් මම කියන්නේ මේ ජීවිතය ගැනත් නෙමෙයි. මේ ජීවිතය ගැන. මේ කියන ඇත්ත ජීවිතේ උදා වෙන වැය වෙන හිත මේක හම්බ වෙන්නේ පින්විතනි ඔබගේ අතින් වෙච්ච වරදකට. මට මේක කියන්න. ඔබ අතින්ද වැරද්දක් වෙලා තියෙන්නේ රහතන් වහන්සේ අතින්. රහතන් වහන්සේ උපදින්නේ නැහනේ. ඔබ උපදිනවනේ. මට කියන්න. රහතන් වහන්සේ දැන් ඔය දෙන්නම හරියන්න බෑ නේද? මොකද එක්කෙනෙක් උපදින්නේ නැහැ. අනිත් එක්කෙනා උපදිනවා. එහෙනම් මට කියන්න ඔය දෙන්න කවුද වැරදි? කවුද වැරදි? ඔබද රහතන් වහන්සේද? එහෙනම් ඔබට තේරෙන්න ඕනේ පින්වතුනි ඔබ උපදින්නේ වැරද්දක් කරලා. ඒ වැරද්දට හම් වෙච්ච දඬුවම මොකද්ද? ජීවිතය. එහෙම නැත්නම් රහතන් වහන්සේ කරපු වැරද්දට හම් වෙන දඬුවම තමයි. උන්වහන්සේ මොකද්ද? ජීවත් වෙන්නේ නෑනේ උන්වහන්සේට. ඒකනේ අපි නම් ජීවත් වෙනවා. උන්වහන්සේට ජීවත් වෙන්නත් නෑනේ. ඇත්තටම එහෙම හිතන අය ඉන්න නිසා තමයි පින්වතුනි අපි පිරිනිවන් පෑම ගැන වැඩි කතා කරන්නේ නැත්තේ මිනිස්සුන්ට. ඒ කියන්නේ ආයි උපදින්නේ නැහැ කියලා. මේ දහම තේරුනොත් ඔබ ආයි උපදින්නේ නැහැ. දෙයි හාමුදුරනේ මට නම් බෑ ඒ බණ අහන්න. හේතුව මොකද්ද? ආයි උපදින්නේ. මේ දහම තේරුනොත් ඔබ පුදුමාකාර සුවයට සන්තෝෂයටපත් වෙනවා. මොකද්ද දහම? ඒකයි වෙනදනේ අපි හැපිනස් ගැන කතා කරන්නේ ඔය පිට රට අයට. හැපිනස්. හරි ආසයි අහන්නේ. හේතුව ඉන්න ගමන් සතුටින් ඉන්න තියෙනවා නම් තව මොනවද? ඒ කියන්නේ රස කෑම කකා. විනෝද වෙවි. පීඩාවක් නැතුව ඉන්න තියෙනවා නම් තව වෙන මොනවද ඕනේ? මොකද්ද ඔය දහම කියන්න බලන්න. පින්වතුනි ඔබ වැරදියට මේක අරන් තියෙන්නේ. ජීවිතය කියන එක ඔබට හම්බුනේ කරපු වැරද්දකට දඬුවම විදිහට. මට දැන් මතක් වෙන්නේ අර සින්දුව පින්වතුනි. අපායේ සොමිකාරයෝ අපි සැව. දැන් බලන්න අර දඬුවම විදිහට හම්බ වෙච්ච ජීවිතේ රමණය කරමින් ජීවත් වෙන්න පුළුවන් විදි හොයාගත්ත මහ බුද්ධිමත් මිනිස්සු පින්වතුනි මේ ලෝකේ ඉන්නේ. ඒක නිසා විවිධාකාරයෙන් ඕක රමණය කර ජීවත් වෙනවා. බලන්න මේ තියෙන ජීවිතේ රමණය කරන්න හදාගත්තු අපෙන්. වයි වාරණ දේවල්. ඔබ මේ ලංකාවේ තම කමන්නේ ඉන්දියාවට එම ගිහිල්ලා වැඩුවොත් මේ පින්වතුනි ඒ ජීවිතේ ජීවත් වෙන්න මං හිතන්නේ ඉන්දියාවේ උත්සව තියෙනවා පින්වතුනි දවස් 365ට වඩා. දැන් අපේ නම් උත්සව විදියට අපි පොය උත්සවයක් කියමුකෝ අපි පොය උත්සවයක් ඉදලා ගත්තොත් එතන 12යි ඔය තයි පොංගල් ඒ වගේ අවුරුදු ආදි වශයෙන් ඔහොම ටිකක් එනවා. ඒ ටිකත් එක්ක ගත්තාම 20 30ක් ඇති මේක. ඉන්දියාවේ උත්සව තියෙනවා. මොකද ආගම් කියන්නේ දර්ශනයේ ප්‍රභේද ගොඩාක් තියෙනවා. ඒකනේ ಜಾති ගොඩාක් ඉන්නවා. ඒක නිසා දවස් 365 ගත්තොත් එහෙම උදේ 1යි හවස 1යි කළත් සමහරට ඉවර කරන්න බෑ ඒ උත්සවයෙන්. ඒ කියන්නේ මෙන්න මේකෙන් ගැලවෙන්න බෑනේ පින්වතුනි. මොකද ඒගොල්ලෝ දන්නේ නැහනේ මේක දඬුවමකට හම්බෙච්ච එකක් කියලා. දැන් ඔබට කියන්නේ ඉතින් අපි දනන් හිටියෙත් නෑනේ. ඒක තමයි මං කලින් කිව්වේ. ඔබ බෞද්ධයි කියලා කිව්වා නේද?
දඬුවමකට හම්බ වෙච්ච එක පින්විතනේ මේ දඬුවමෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා ඒ කවුරුත් දන්නේ නැහැ. එහෙම නිදහස් වෙන්න උත්සාහ කරන නම් මේක දඬුවමකට හම්බුනේ කියලා දැනෙන්න එපා පින්විතනේ. ඒකද මේක දඬුවමකට හම්බුනේ කියලා දන්නෙත් නැහැ. ඒක නිසා නිදහස් වෙන්න උත්සාහයකුත් නැහැ. ඒක නිසා පින්විතනේ අර දඬුවමේ පොඩ්ඩක් විනෝදෙන් ඒ දඬුවම විඳින්න හදාගත්ත ක්‍රමයට තමයි ඔය සමාජය කියලා කියන්නේ. ඒක නිකන් හරියට කිහිරි උලේ රෝස මල් ගහලා වගේ. ඒක නිසා ඔබ බුද්ධිමත්ව තීරණය කරන්න. මේකේ පින කල යුත්තේ පින්වතුනි කුසලයේ පෑදෙන කාල. අද ඔබට කුසල මාර්ගයක් ලැබිලා තියෙනවා නම් පින්වතුනි ඔබ වහ කුසල මාර්ගය තුල යන්න පින්වතුනි මේකේ ජීවත් වෙන එකක් ගැන හිතන්නේ නැතුව. ඒ කියන්නේ කටුවිමුලෙන් බහින්නේ නැහැ නේ පින්වතුනි. බුදුම කරුමයන් නේ පින්වතුනි. කටුවිමුලේ ඉන්නේ. කෑක් ගහනවා කටු ඇනියනේ නැද්ද? කටු ඇනිලා කෑ ගහන්නේ නැද්ද? මේ කෑ ගහන පීඩාවටපත් වෙලා නිදහස් වෙන්නේ නැද්ද මම උත්සාහ කරන්නේ නැද්ද? ඒ කෑ ගහනවා. ඒ කෑ ගහයි ඉඳදී බහින්න කිව්වහම බහින්නේ. බහින්න මාර්ගය පෙන්නලා මේකෙන් බහින්න. නෑ බහින්න බෑ. Tamanට ඉහළින් පොඩි එකවත් නගලා පෙන්නන. ඌත් ඉන්නවා ඒකේ. මුළු පවුලම කටුවිමුලේ ඉන්නේ. නැද්ද? කටුවිමුලෙන් බහලා ඉන්නේ කවුද? කටුවිමුලේ ඉන්නේ ඔක්කොම. දුවගේ ප්‍රශ්න කියන්නේ නැද්ද? පුතාගේ ප්‍රශ්න කියන්නේ නැද්ද? Tamanට ප්‍රශ්න නැද්ද? මහත්තයාට ප්‍රශ්න නැද්ද? නෝනට ප්‍රශ්න නැද්ද? අම්මට ප්‍රශ්න තාත්තට ප්‍රශ්න නැද්ද? ඔය ඔක්කොම ප්‍රශ්න එකම ප්‍රශ්න ජාලයක ඉන්නේ වෙන්නේ. කන්න ආසයි ඒක නිසා කන්න හද කනවා. බොන්න ආසයි බීම જાති හද බොනවා. චිත්‍රපටි බලනවා පික්නික් යනවා ඔක්කොම කරනවා වෙන්නේ. ඔය ඔක්කොම කර ඉන්නවා. ඔය හැමෝම කටුයි වල ඉන්නේ වෙන්නේ. ඒ වෙලාවට මොනවා හරි දෙයක් කර ජීවත් වෙනවා. බහින්න ආරාධනා කළාම බහින්න හිතෙන්නේ නැහැ නේ. ගඟ වතුරේ යන මිනිසෙකු දුකුනේ ළඟ කර ඔරුවට නොලගින ලෙසිනේ. මේක නෙමෙයිද කල්පනා කරලා බලන්න ඔය වෙන්නේ මේකදනේ. ගඟේ ගහගෙන යන මිනිස්සු අපි වෙන කෑග ගහනවා කිඹුල්ලෝ ඉන්නවා අරුන් කනවා මුන් කනවා කිය කෑග ගහන මිනිහට මේ ඔරුව පොඩ්ඩක් ලං කළාට පස්සේ උහු නගින්නේ නැහැ නේ ඔරුවට. මොකොත් නෙමෙයි පින්වතුනි මේක රටාවක් කරගෙන ජීවත් වෙන. ඒ කියන්නේ මේක නිකන් පද්ධතියක්. මේක එක්තරා රටාවක්. මේක එක ජීවන පැවැත්මක්. එක වචන දාගන්න මේකට. මේකේ සමාජ පන්ති තියෙනවා. හරිෂෝ කටුවිමුල මේක පින්වතුනි. මේ කටුවිමුලේ මේ යට පන්තිය තියෙනවා. උඩ පන්තිය තියෙනවා. ඔක්කොම කෑ ගහ එක රටාට කෑ ගහන ඔක්කොම පින්වතුනි. මේකෙන් බහින්න කතා කළා මේක එක්කත් ඇස්තේ නෑ බහින්න.